පළමුවෙන්ම කියන්න ඕන රසායන විද්‍යාව විෂය හදාරන්න බලාපොරොත්තු වෙන දරුවෙක් ප්‍රමිතියක් තියෙන පන්තියක් මුලින්ම තෝරගන්න ඕන. ඊළඟට දරුවෝ මේ විෂය මුලින් ඉඳලා ක්‍රමානුකූලව හදාරන්න ඕන සහ අපිට කියන්න තියෙන පළවෙනි දේ තමයි දරුවෝ මේ විෂයත් එක්ක අනුගත වෙන්න ඕන. මුලින් ඉඳලා හරියට වැඩ ටික කරගෙන යන්න ඕන. ඒ සඳහා අපේ පන්තිය තුල ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. මුල් කාලේ අපි ඇත්තටම දරුවන්ට තියරි කොටස් නිවැරදිව කරගෙන යනවා පළවෙනි පාඩම් 4ක් විතර වෙනකන්. ඊට පස්සේ දරුවන්ට අපි වෙනමම ප්‍රශ්න පත්‍ර මාලාවක් කරනවා. ඒ ප්‍රශ්න පත්‍ර මාලාව සකස් කරලා තියෙන්නේ අපි පළවෙනි පාඩමේ සිට ඉඳලා ආයෙත් විෂය මතක් වෙන්න. මේක කරගෙන යනකොට ඊළඟ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න කිට්ටු වෙනකොට අපි මෙයාලට පේපර් ක්ලාස් එකක් නැත්නම් ප්‍රශ්න පත්‍ර පන්තියක් වෙනම පටන් ගන්නවා. එතනදී දරුවෝ අපි ප්‍රශ්න පත්‍රයකට කාලයට අනුව කොහොමද නිවැරදිව උත්තර ලියන්නේ කියන එක හුරු කරනවා සහ ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර ටික අපි බලලා දෙනවා. බලලා ඒ වගේ අඩුපාඩු දරුවොත් එක්ක සාකච්ඡා කරනවා සහ ප්‍රශ්න පත්‍රය නිවැරදිව සාකච්ඡා කරනවා. එතනදී විභාගයේ කිට්ටු වෙනකොට අපිට දරුවෝ හුරු කරගන්න පුළුවන් වෙනවා කොහොමද උසස් පෙළ මට්ටමේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නේ කියන එක. එතකොට උසස් පෙළ විභාගයේ කිට්ටු වෙනකොට අපි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයකට දරුවෝ වාඩි කරනවා. ඒ වෙලාව තියලා වාඩි කරවලා උත්තර ලියලා අපි ඒ උත්තර පත්‍ර පරීක්ෂණය කරලා ආපහු දරුවොත් එක්ක සාකච්ඡා කරලා අඩුපාඩු සාකච්ඡා කරලා දරුවෝ නිවැරදි ස්ථානයකට අරගෙන යනවා. මම හිතන්නේ මේ වැඩපිළිවෙලත් එක්ක අනුගත වුණොත් දරුවන්ට ඒ සාමාර්ථයකට යන්න මම හිතන්නේ ඒ තරම් අපහසු වෙන එකක් නෑ. බොහොම ස්තුතියි.